හරිද? දැන් මේක වැඩ ටික දැම්ම කරගෙන යන්න. අය පහු වෙනකන් ඉන්න එපා. හැම වෙලෙම හිතන්න මම කොහොම හරි අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා තව නතර වෙන්න කියන එක. දැන් ඔයාලා දක්ෂයි අදක්ෂයි කියලා එහෙම කොටසක් නෑ. දැන් ඔයාලා හැමෝම දක්ෂයි. ඔය ඔක්කොම මතුවෙන්න. එකට මතුවෙන්න. ඔය තැන් තැන් වලින් කට්ටි මතුවේදී තමයි ඒක හයිලයිට් වෙන්නේ. ඔක්කොම වැඩ කරන්න මේ කියන දේවල් තේරෙනවනේ හැමෝටම. එතකොට ඔක්කොම මීටර තමයි. තමන්ගේ සහජ දක්ෂතා තියෙනවා. ඒව තියාගන්න. ඒ ටිකක් තියාගෙන මේ ටිකත් එකතු වුණාට පස්සේ අය ඔයාව අල්ලන්න බෑ. දැන් පොඩි ප්ලෑන් වල ඉන්න අවසර නැහැ කාටවත් ඈ. කිසිම කෙනෙක්ට පොඩි ප්ලෑන් වල ඉන්න අවසර නැහැ. එහෙම අවසර නැහැ, chance එකක් නැහැ. ඔන්න දැන් 26 වගේ අලුතෙන් එන ළමයට නම් එහෙම පොඩි හරි chance එකක් දෙන්න පුළුවන්. පොඩි හරි chance දැන් එන ළමයට නම්. දැන් ඔයාලා මේ මුලින් ඉඳන් එනවනේ. දැන් පහුගිය මාස ටික ගැන හිතන්න එපා. ඒ ටිකත් මම අය කරලා දෙනවනේ. ඒකට ඔයාට උමනාව තියෙනවා නම් මේ දිගට අදයි යන්න. අවුරුදු දෙකමාරක් විතර තව තියෙනවනේ අපිට. දෙකමාරක් නෑ, දෙකයි. තව අවුරුදු දෙකයි ඈ. දැන් මේ වෙනකන් කරපු සූත්‍ර එකක්වත් මතකේ තියාගන්න ඕනුන්නේ නෑ නේද? හැබැයි මතක් කරනවනේ මතක් වෙනවනේ. එතනට එන්නේ තාම මදි, තව මදි. ඔක තව කියවෙන්න ඕන. මම හැමදාම උදේ පාන්දර අර මේක කියන වගේ ඔක කියනවා හැමදාම. ඔයාට පුළුවන් වෙනවනේ පාඩමේ මුලින් ඉඳන් අගට යන්න. මේක මාතෘකාව, මේක මාතෘකාව, මේක මෙහෙම කිය. එහෙම කාටද මම දැන් අය කියන්න දෙනවා ලබන සතියේ ඉඳන්. උදේ පාන්දර අර රැස්වීම ඉස්සරහට ගෙනලා කතා කරන්නේ දවසේ මොකක්ද කියලා එහෙම කියනව නේද? සමාලෝචනයක් කරන්න දෙනවා. right. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නෙම ටාගට් වලට